නීතියට ගරු කරන්නේ. දැන් එන ඔයා ලියන්න ඕන හාමුදුරුවෝ හෙල්මට් එක දාන්නේ නැහැ කියලා. හාමුදුරු කියන්නේ පුද්ගලයෙක් නේ. ඒක මෙහෙම නෑ. විශේෂ වරප්‍රසාද තියෙනවා. විශේෂ වරප්‍රසාද හෙල්මට් දාගෙන යන්න ඕනේ කියලා. ඔයා ලංකාවේ නෙවෙයිද? ලංකාවේ ඉඳලා මම මේ කතා කරන්නේ. ඒක ඔයා පුදුමේරන්නේ කතා කරන්නේ. මේක අනිවාර්යයෙන්ම මේ හාමුදුරුවෝ මේ අපි හෙල්මට් දාගෙන යන්නේ නැහැ. විශ්වාසම අපිට බලන්න යන්න බෑනේ මහත්තයා. කියන්නේ ඉස්සරහින් බලමින්ද මොකක් හරි නීති සංග්‍රහය ඔබට ඒක ඔයා නීතිය අලුත් කරන්න එන. අපිට නීතිය අලුත් කරන්න බෑනේ. අපිට විනය නීතිය තියෙනවනේ. අපිට රටේ නීතිය නෙවෙයි බුද්ධ නීතිය අපිට අංක එක මහත්තයා. මේක රටවහන නීතිය. මම කතා කරන්නේ. ඉතින් රටවහන නීතිය අරවල මේ වදාළ ඒක ඔයා බුද්ධ ශාසන අමාත්‍යාංශයට කියන්නේ. එන්නකොට යන්න පුළුවන්. අපිට දැන් බස්වල ඉඳගෙන යන්නත් අපිට ව්‍යවස්ථාවෙන් ගෙනත් තියෙනවා. ඒවා නීති. ඉතින් ඒක තමයි. ඉතින් මේකත් එහෙම නැත්තම හෙල්මට් දාගෙන යනවා අපි දැකලා නැහැ. අපිට තියෙන වාහනේ අපි එන්නේ මහත්තයා. ඒකම ඒ තියෙන වාහනේ ආවට බයිසිකල් එක යනවනේ අනිවාර්යෙන් දෙන්නම තරදින්න. එහෙම අපිට බලන්න බෑ විනයට අනුව. ඔයා මෙයාට ඔයා කොහොමද කියන්නේ? තේරුණාද? මේක ඕන මාධ්‍යට දාන්න. හරිද? ඒක තමයි ලංකාවේ තාම එහෙම එකක් ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැත්තම් ඉදුවා මොනවද කියන්නේ? ඇවිල්ලා නැත්තම් ඔයා නීතියක් ගේන්නේ නැහැ. වෛද්‍යවරුන්ට වෙරම නීතියක් හාමුදුරුවන්ට වෙරම නීතියක් මේ රටවහන් නීතිය ඇතුලේ නැහැ. ඉතින් ඒ වුණාට අපි උපන්දා අපි දැන් මානලා අවුරුදු 20ක් විතර යනවා. අපි මානලා අවුරුදු 20ක් අපි බයික් වල යන්නේ මෙහෙම තමයි. ඒක වරදක්. ඒක ඉතින් ඔය අමාත්‍යාංශ බුද්ධ ශාසන අමාත්‍යාංශයට කියන්නේ. මහානායක ආමතුරු දැනුවත් කරන්න. මම කතා කරේ ඔබ වහන්සේට. ඔබ වහන්සේට කතා කරලා ඔබ වහන්සේ ඉතින් ඒක තමයි මහත්මයා ඒක තමයි මටත් මහත්මයා කියන එක තේරෙනවා. මිනිස්සුගේ ජීවිතය ආරක්ෂා කිරීම මිනිස්සුගේ දේපල ආරක්ෂා කිරීම පොලිසිය දායාගේ පරම යුතුයකම සහ වගකීම. ඒක නම් වෙනවද කියලා අපිට ලංකා පොලිසිය ඇතුලේ බයයි. ආයුධ පෙන්නන්න ගිහිල්ලා කරන සෙල්ලම් එක්ක ජීවිතේ රකින්නවද කියලා. අනේ විහිළු කියන්න එපා ජීවිතේ රකින්නවා කියලා. ආයුධ පෙන්නලා ඔයාලා කරනවට මේක එකක් නෙවෙයි මේක මම කතා කරන නීති ගැන කතා කරන්නේ. රටවහන නීතිය. නෑ ඒක ඔයාලා නීතිය කතා කරනවා නම් ආයුධ පෙන්නන්න ගිහිල්ලා ඔයාලා කරනවට අපි දන්නවනේ. හරි ඒක ඕගොල්ලෝ හරිද? එහෙමනේ මේ දුර්වලතා තියෙනවා නේද ඔයාලගේ? හරිද? එහෙම කතා කරන්න එන්න එපා. මේවා හරිද? ඔයාලා ඇත්තටම මිනිස්සුන්ට ආදරයක් තියෙනවා. ඕගොල්ලෝගේ දෙවියන් හෙල්මට් දාගෙන යන්න කොහෙද ආමුදුරෝ? හරි. අද යන්න හරිද? ඔබ ඕනම නෑ මම මේක අනිවාර්යෙන්ම දානවා. අනිවාර්යෙන් දානවා. ඔබ වහන්සේලාගේ ජීවිත ආරක්ෂා කරන්න තමයි අපි මේ පාරේ. අපේ ඔයාලගේ ආරක්ෂාව පොලිසියට යන්න බයයි අපි. ආයුධ පෙන්නන්න යනවා. ඔය කියන්නේ මේ රජෙත් එහෙමයි කොයි රජෙත් එහෙමයි. අපි හොඳට දන්නවා 88 89 71 කොයි හැම කාලේ ඉඳලම පොලිසිය කියන්නේ දන්නවා. ආය දානවනම් මිනිස්සුන්ට කියන ආදරේ. හරිද? මිනිස්සුන් ආදරේ මොනවාරි විද්‍යාවක් වුණොත් එහෙම මේ පදින මිනිස්සුන්ට තමයි අමාරු වෙන්නේ. එයා කියන එක තේරෙනවා මහත්තයා. මෙතන තියෙන්නේ සදාචාරයයි ලෝ එකයි අතර ගැටුමක්. සදාචාරය රකින්න නීතිය රකින්න. නීතිය ඔක්කොටම එලින් කියන නීතිය ඔක්කොටම එලින් එන්නේ නැහැ. අපිට වෙනම විනය පැත්තක් තියෙනවා. කතා කරන ඕන දෙයක් කතා කරන්න. හරිද? අපි තාණ්ඩුම ව්‍යවස්ථාව දණ්ඩ නීති සංග්‍රහය අපි කියවලා තියෙනවා. අපිට බණින්න ඕන නෑ මම කවදාවත් වන්නේ නෑ පොලිසියට. මාත්‍යාට දැන් වචනයක් කියනවා.